පිළිගන්නවා අපේ සර්වර් සීරීස් එකේ 7 වෙනි එපිසෝඩ් එකට. ඉතින් අද අපි අයන් ෆාර්ම් එකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම මොකටද අපිට මේ හදිස්සි අයන් ෆාර්ම් එක? ඇත්තටම වැඩක් නෑ නේද? ඉතින් දැම්ම වැඩක් නැති වුණත් අයන් කියන්නේ කොයි දෙයකටත් වැදගත් වෙන දෙයක්. ඒක නිසා දැම්ම ෆාර්ම් එකක් ගහලා තියාගත්තා කියලා කිසි වැරද්දක් නෑ. ඉතින් අයන් ෆාර්ම් වලට එක එක විදිහේ ඩිසයින්ස් තියෙනවා. ඉතින් ඒව අතරේ මම තෝරගත්තේ වෙන්න මේක. මොකද ඒක හදන්න ටිකක් ලේසි. හරි එහෙනම් මේකේ බඩු ලිස්ට් එක දිහා බැලුවොත් එහෙම අපිට හොයාගන්න අමාරු කියලා එකකුත් නෑ. එහෙනම් පටන් ගමු අපි බඩු ටික කලෙක්ට් කරන්න. කාලෙකට පස්සේ වෙලල් දෙකට ආවේ අපි මුලින්ම ටූල්ස් ටික අරගමු. ආම එකක් දාගමු. මොකද ඒක හදාගත්තේ කින් නැත්තම් වැඩක් නෑ. ඔයාලුණත් දැන් තියෙන දේ ඒ වෙලාවට පාවිච්චි කරන්න. මොකද අර මේ මං කියන්න ගියේ නෑ ඒ වැඩක් නෑ. රෑවුල් නිසා නිදාගෙන උදේම වැඩ ටික පටන් ගමු. හරි ලස්සන දවසක් සුන්දර උදෑසනක්. ඉතින් ඉස්සරලාම මම් බැලුවේ කොබස්ටෝන් ටිකක් මයින් කරගන්න. මොකද ස්මූත් ස්ටෝන් 40ක් ඕනේ අපේ ෆාර්ම් එකට. තව ස්ලැබ්ස් එහෙමත් ඕනේ. මේකේ කැම තියෙනවා. ඒක හොඳයි. එතකොට මං කියන්නේ මේකේ කොබස්ටෝන් තියෙනවා. ඒ කියන්නේ ඒ වැඩේ එතනින් ඉවරයි. කියලා කිව්වට මෙව්වා ස්මූත් ස්ටෝන් නෙමෙයි. ෆාර්ම් එකට මේවත් පාවිච්චි කරන්න පුළුවන් වුණාට මං හිතුවා ටියුටෝරියල් එකේ තිබ්බ විදිහටම පාවිච්චි කරන්න. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ කොබස්ටෝන් දෙපාරක් ස්මෙල්ට් කරගන්න. ඒක නිසා ඒක පොඩ්ඩක් පස්සට දාලා අපි ගස් ටිකක් කපාගෙන ඉමු. මොකද ඒව ස්මෙල්ට් කරන්න මං ගාව එච්චර කෝල් ගොඩක් නැහැ. මේ ටික ඇතිවෙයි මං හිතන්නේ. අපි ගල් ටික පුච්චන්න ඉස්සෙල්ලා අනිත් බඩු ටික හදාගෙනමු. එතකොට ටිකක් ලේසි වෙයි. එතකොට ෆාර්ම් එකට සයිනුත් ඕන වෙනවා. ඔය සයින් නෙමේ, මෙන්න මේ සයින්. හරි සයින් ටිකකුත් හදාගත්තා. ඊළඟට අපිට ඕනේ බටන්. මොකද අර ෆාර්ම් එකේ වටේට ගහන්න ඕනේ. ඒ වුණාට බටන් හදන්න මං ගාව වුඩ් මදි. ඉතින් ඊට පස්සේ ආයෙ ගිහින් ගහක් කපාගෙන ආවා. ඒ බටන් ටික හදාගන්න. කොහොම හරි බටන් ටිකකුත් හදාගත්තා. ෆාර්ම් එකට ඕනේ කරන බඩු ටික මේ චෙස්ට් එකට දාමු. ඉතින් ඊට පස්සේ නම් කොබල්ස්ටෝන් ටික ස්මෙල්ට් වෙන්න දැම්මා. හැබැයි කලින් ගියවත් වගේ මං ගාව කෝල් ගොඩක් තිබ්බේ නැහැ. ඒක නිසා ආයෙත් ගියා ගස් කපන්න. ඉතින් ගස් ටිකුත් කපාගෙන ඇවිල්ලා ඒවා ෆෙරන්ස් වලට දැම්මා. එතකොට හරි මන් දැන් කොබල්ස්ටෝන් ටික ස්මෙල්ට් වෙන්න දාලා තියෙන්නේ. අපි ඊළඟ බඩු ටිකට යමු. ඉතින් ඊළඟට අපේ විලේජස්ලා තුන් දෙනාට වෙක් ස්ටේෂන් තුනක් ඕනේ. තොම්බියට බෝට්ටුවක් මම වෙන අයන් ටික එකතු වෙන චෙස්ට් එකක්. චෙස්ට් කලින් හදපුවා වගේක් තිබ්බා. ඒ හින්දා ඒකෙන් එකක් දැම්මා. ආයේ හොපර් එකක්. හොපර් හදන්න මන් දන්නවා. මෙහෙම දාලා මෙතෙන්ට චෙස්ට් එකක් දාන්න තියෙන්නේ. නෑ අපි සෙට් කරලා ගමු. ආයේ වතුර වාල්දි දෙකක්. ඊළඟට ලාව බකට්ටයක් ඕනේ. හැබැයි ළඟපාත ලාව පූල් එකක් නම් පේන්න තිබ්බේ නෑ. ඒ කියන්නේ අපිට මයින් එක පැත්තට යන්නත් වෙයි. ඉතින් ඊට පස්සේ ආයේ මයින් එකට ගිහිල්ලා ළඟම තිබ්බ ලාව දියල්ලේ සෝස් බ්ලොක් එක අරගෙන යනකොට රෑ වෙලා තිබ්බා. good night. හරි එහෙනම් ලාව බකට් එකත් හරි. ඉතින් මම දැනට ස්මෙල්ට් කරලා තිබිච්ච ස්ටෝන් ටිකක් අරගෙන ස්ලැබ්ස් ටිකක් හදාගත්තා. ඒ කියන්නේ දැන් අපිට ඕනේ ස්මූත් ස්ටෝන් 40 විතර. හරි එහෙනම් මේ ටිකත් හරි. ඒ කියන්නේ එහෙනම් බඩු ටික සම්පූර්ණයි. දැන් තියෙන්නේ ෆාර්ම් එක හදන්න. ඉතින් ෆාර්ම් එක හදන්න කියලා මම බඩු ටිකක් අරගෙන දුවගෙන ගියාට එතන ෆාර්ම් එක හදන්න පුළුවන් විදිහේ ඒරියා එකක් තිබ්බේ නැහැ. ෆාර්ම් එක හදන්න ඉස්සෙල්ලා අපිට මෙතන පොඩ්ඩක් සමතලා කරන් ඉන්න වෙයි වගේ. එහෙනම් ඉතින් ඒකත් කරමු. රෑ වෙලා ඉක්මනට දුවපන් නිදාගන්න. හරි එහෙනම් අපි ෆාර්ම් එක හදන්න ඕනේ ඒරියා එක හදාගමු. මේ ගෙදරටත් යන්න වෙයි වගේ මෙතනින්. ඔව් එකත් අයින් කරමු.
මං එතන පොඩ්ඩක් කපලා කොටලා පොඩ්ඩක් ඉඩ තියෙන විදියට හදාගත්තා. දැන් අපිට පුළුවන් ෆාම් එක හදන්න. දැම් ෆාර්ම් එකේ බිල් කරනාට නං ඉවරයි. හැබැයි ෆාර්ම් එක වැඩ කරන්න අපි මේකට විලේජස්ලා 3 දෙනෙක්වයි සොම්බි එක්වයි දාන්න ඕන. එහෙනම් ඒකත් කරමු. ඉතින් විලේජස්ලා 3 දෙනෙක් විලේජ් එකෙන් අරගෙන මේක අස්සර ගෙනල්ලා දැම්මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් ඒ තමයි මං හිතන හිටපු විලේජස්ලා දෙන්නෙක් එක්ක ට්‍රේඩ් කරලා තිබිච්ච එක. ඉතින් ඒක නිසා මට උන්ගේ වේක්ස්ටේෂනුවේ ඇඳවලුයි මාරු කරන්න බෑ. ඉතින් ඒකට විසඳුමක් විදිහට මම උන්ගෙනුවෙන් ගෙනල්ලා තිබිච්ච වේක්ස්ටේෂනුවේ ඇඳවලුයි ගලවලා දාලා උන් ගාවම තිබිච්ච වේක්ස්ටේෂනුවේ ඇඳවලුයි ෆාම් එකෙන් හයි කරා. හරි දැන් විලේජස්ලවත් දාලා නම් ඉවරයි. ඒ වුණාට තව පොඩි වැඩක් තියෙනවා. ඒ තමයි මේ ෆාම් එක වටේට බ්ලොක්ස් 7ක් ඈතට යනකම් වටේ තියෙන බ්ලොක්ස් පැත් බ්ලොක්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ සවලෙන් අනිත් පැත්තට මේ රයිට් ක්ලික් කරලා මේවා කහපාට බ්ලොක්ස් කරන්න ඕනේ. එහෙනම් ඒකත් කරමු. හරි දැන් වටේ බ්ලොක්ස් ටිකත් ඒ විදිහට හදලා ඉවරයි. දැන් ඉතින් මේකට සොම්බි එක්ක දැම්මම ෆාම් එකේ වැඩ ඉවරයි. One eternity later. හරි මං සොම්බියවත් දාගෙන ඉවරයි. ඔයාලට පේනවා දැන් ෆාම් එක වැඩ කරනවා. ඉතින් ඔහොම තමයි අපි අයම් ෆාම් එක හැදුවේ. කොහොම හරි ඔයා මෙච්චරලා වීඩියෝ එක බැලුවා කියන්නේ වීඩියෝ එකට කැමතියි කියලා හිතනවා. එහෙනම් ලයික් එකකුත් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් එකකුත් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.